හෙලෝ ගයිස් ඉතින් සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් කියන්න ඕනේ සුබ නත්තලක් මගේ යාළුවෝ හැමෝටම ඔයාලා ඔක්කොම සුබ නත්තලක් වෙන්න ඕනේ. ඉතින් මම ඔයාලට කිව්වා නත්තල් දවසේ වීඩියෝ එකක් ගේනවා කියලා. ඒත් ඒක මට කරන්න බැරි වුණා. කම්පැනියෙන් පොඩි පාටි එකක් තිබ්බා. ඒ හින්දා නත්තල් දවසට පහුවෙන්දා මම පොඩ්ඩක් එළියට ආවා. මේ එළියට යනත් පොඩ්ඩක් අමාරුයි, මට කතා කරන්නත් අමාරුයි, පොඩ්ඩක් සීතල හින්දා. අද බින්දුවට තමයි තියෙන්නේ. ඒ කියන්නේ මාරම සීතලක් තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේ අයිස් මිදිලා තියෙනවා. මෙතන නිකන් දියැලක් වගේ හදලා තියෙන්නේ. තව අපේ ගඟක් තියෙනවා. එතනත් මේ පොඩ්ඩක් අයිස් මිදිලා තියෙන්නේ. ඉතින් පාක් එකක් තියෙනවා. මම පොඩ්ඩක් ඒ පැත්තට යන්න කියලා බැලුවේ. රැට ලස්සනයි මාරේදරේ පාක් එක. ඉතින් තාම හිම වැටුන්නේ නැහැ මෙහෙට. මං ඉන්නේ රැගින්න වල තාම මෙහෙට හිම වැටුන්නේ නැහැ. නත්තල් දවසේ ඒ කියන්නේ ඊයේ බුකරස් වලට නම් හිම වැටලා තිබ්බා. බුකරස් ක්‍රයෝවා ඒ පැත්තට නම් හිම වැටලා තිබ්බා. ඉතින් තාම මෙහෙට හිම වැටුන්නේ නැහැ. ඉතින් අපි ගිහිල්ලා බලමු පාක් එක පැත්තට. දැන් මේ දවස්වල මාරම ලස්සනයි මේ පාක් එක. අපි එන ගිහිල්ලා බලමු. ඉතින් සීතල හොඳටම වැඩි. ඒ හින්දා හොඳ වින්ටර් ජැකට් එකකුත් තරම් තියෙන්නේ. හොඳ වින්ටර් ෂූස් එකකුත් තරම් තියෙන්නේ. මම ගත්තේ වින්ටර් ෂූස් එක බුකරස් වල ඉන්න කට්ටිය නම් දන්නවා විතාන් වල පොලක් තියෙනවා. ඒ පොලෙන් ගත්තේ මම ලේ 100ට තමයි මේ ෂූස් එක ගත්තේ. මම ඔයාලට පෙන්නන්නම් මේ වීඩියෝ එකේම මම ගත්ත වින්ටර් ෂූස් එක. ඉතින් ලේ 100කට තමයි මම ගත්තේ විතාන් වල පොලේ. බුකරස් වට ඉන්න කට්ටිය දන්නේ නැති කට්ටිය ඉතින් දැන් අද දැනගත්තානේ. ඔයාලා අනිවාර්යෙන්ම විතාන වල පොළට යන්න. මේ ඒකේ අනිවාර්යෙන්ම ගන්න පුළුවන් අඩුවට වින්ටර් ෂූ, වින්ටර් ජැකට් ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ගයිස් අතන පිටිපස්සේ ගොඩක් ලස්සන පල්ලියක් තියෙන්නේ. ඉතින් තව ටිකක් දුර යන්න තියෙනවා.
මම දැන් පාක් එකේ ඉන්නේ. තාම කරෝලලන් වැටලා නැහැ. තව පැයක් විතර යද්දී අනිවාර්යෙන් කරෝල වැටෙනවා. සෙනගත් නැහැ. ඉතින් දැන් සීතල හින්දා සෙනග වැඩි එන්නේ නැහැ. ඉතින් මාරම ලස්සනක් තියෙන්නේ. ඒ වගේම මාර සීතලයි. පුදුම ලස්සනක් තියෙන්නේ. බලන් හිටියේ මේ පාක් එකේ ලයිට් ඔන් එක. දැන් තමයි ලයිට්ස් ඔන් උනේ. ඉතින් තාම කරෝල වැටුන්නේ නැහැ. කරෝල වැටෙනවා තමයි තවත් ලස්සන. ඉතින් දැන් හැමතැනම ලයිට්ස් ඔන් වෙලා තියෙන්නේ. ටික රැවෙත් තමයි මේ කට්ටිය එන්නේ මෙහෙ අය. ඇවිල්ලා කට්ටිය ඉතින් ෆොටෝස් ගන්නවා. ඒ වගේ දැන් වන් එකේ ඉන්නවා දැන් ඊයේ ඉතින් ක්‍රිස්මස් ඉතින් කට්ටිය එනවා නිකන් විනෝද වෙන්න එනවා එළියට. අද ඉතින් ටිකක් ඇවිදිනවා. දවස් දෙකක් තුනක් විතර කාමරේටලා හිටියේ. මාරම කම්මැලි ඉතින් කාමරේටලා ඉන්න. එහෙනම් ඉතින් අද හිතුවා පොඩ්ඩක් සීතලේ හරි කමන්නේ පොඩ්ඩක් ඇවිදින්න.
අයිස් මම අදට වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි හැදුවේ. තාම 6:10 වෙලාව. ඒත් ඉතින් දැන් මේ දවස්වල සීතලයි වාරදියට. දැනුත් පුදුම සීතලක් තියෙන්නේ. ඉතින් තව මං හිටියොත් එහෙම ආව ගල් වෙනවා. ඉතින් එහෙනම් ආයෙත් අලුත්ම වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් හැමෝටම චාව්.